ඈත අතීතයේ වනගහන එක. එඩිතර වැදි කුමරියක් ඇගේ පියා හා ජනතාව සමග සාමකාමීව ජීවත් විය. කුමරිය කරුණාවන්ත වූවා පමණක් නොව කුඩා කල සිටම පියාගෙන් උගත් දඩයම් ශිල්පියට හා වනාන්තරය පිරිබඩ දැනුමටද මහත් දක්ෂතාවයක් දැක්වූය. එක් දිනක දඩයමේ ගොස් අතරමං වූ තුවාල ලැබූ රජකුමාරයෙක් වනාන්තරය තුලට පිවිසීය. ඔහු දැක බියවනු වෙනුවට කුමරිය ඔහු කෙරෙහි අනුකම්පාව දක්වා තුවාල ලැබූ කුමාරයාව තම ගම්මානය වෙත රැගෙන ආවාය. දින සති ගෙවී යද්දී වනයේ කුමරිය සහ රජකුමාරයා එකිනෙකාගේ ලෝකයන් තේරුම් ගැනීමට පටන් ගත්හ. කෙසේ වෙතත් කුමාරයාගේ පැමිණීම තම සාමකාමී වනාන්තර ජීවිතයට අනතුරක් ගෙන යනු ඇතැයි ගෝත්‍රික නායකයා බියවිය. වැඩිකල් නොගොස් අතුරුදහන් වූ කුමාරයා සොයා රජුගේ සේනාව වනාන්තරයට ඇතුළු වූහ. තම රාජ්‍යධානියට නැවත යාම කෝ ගෝත්‍රය ආරක්ෂා කිරීම යන තේරීම හමුවේ කුමාරයා සාමය සහ සමගිය තෝරාගත්තේය. ධෛර්ය සහ කරුණාව තුළින් වනාන්තරයේ වෙසෙන ගෝත්‍රය සහ රාජකීය රාජධානිය අතර ගෞරවනීය බැඳීමක් ඇතිවිය. එතෙන් පටන් වැදි කුමරියගේ කතාව ලෝක දෙකක් අතර ආදරය, ප්‍රඥාව සහ සහජීවනය පිළිබඳ අමරණීය පුරාවෘත්තයක් බවට පත්විය.